ආදරණීය දුවේ පුතේ අපි මේ වීඩියෝ එක කරන්නේ 2027 මේ පාර A level ලියන දරුවන්ට 2027 මේ පාර A level ලියන දරුවන්ගේ අපි මේ සතියන්තයේ වායු නියම ඉවර කරා. මේ සතියන්තයේ මේ සෙනසුරාදා අනුරාධපුර සිඩ්නි එකේ හවස 1 ඉඳන් 5 වෙනකල් අපි ශක්ති විද්‍යාව පටන් ගන්නවා. ඒ වගේමයි මේ පොළොන්නරුව සිනර්ජි එකෙත් අපි මේ ඉරිදා 8:12 හරි අපි ශක්ති විද්‍යාව පටන් ගන්නවා. හරි අපි වායු නියම ඉවර කරා. හරි අපි මම මේ ඩේට් එක චුට්ටක් බැලුවොත් මේ සතියේ ඩේට් එක එන්නේ ඔව් මේ සෙනසුරාදා ඒ කියන්නේ 28 වෙනිදා හරි පොළොන්නරු අනුරාධපුර සිනර්ජි මේ සිඩ්නි එකේ අපි 1:05 ශක්ති විද්‍යාව පටන් ගන්නවා. ඊළඟට 29 ඉරිදා පොළොන්නරුව සිනර්ජි එකේ 8:12 අපි ශක්ති විද්‍යාව පටන් ගන්නවා. එතකොට දැන් ඔය කට්ටියගේ ෆස්ට් ටර්ම් ටෙස්ට් තිබ්බනේ. ඔව් හැමෝටම ලකුණු දුන්නා. දැන් තමන්ගේ ලකුණු අඩුවීම හෝ තමන්ට ලකුණු නැතිවීම හෝ කවුරු හරි වගකීමක් ගන්නවද? නෑ. ඉතින් මතක තියාගන්න හැම වෙලේම හැම දරුවම ඕ කට්ටිය මේ සරල ගාණක් හැදුවා කියලා මේ විෂය පුළුවන් වෙන්නේ නෑ. දැන් විභාග මට්ටමේ ගාණක් හැදුවා කියලාත් පුතේ මේ විෂය පුළුවන් වෙන්නේ නෑ. මම ඔය අපේ පන්තියේ ළමයින් හැමදාම කියන දෙයක්නේ. ප්‍රැක්ටිස් හાર્ඩ් වෙන්න ඕනේ පුතේ මැච් එකට වඩා. ඒ කියන්නේ ඕ කට්ටිය හાર્ඩ් ප්‍රැක්ටිස් කරොත් තමයි මැච් එකක් වින් කරන්න පුළුවන්. හරි දැන් උදාහරණයක් හිතන්න අපි ක්‍රිකට් මැච් එකක් ගමුකෝ. අපි බෝල් කරලා තියෙන්නේ මීටර අපි බැට් කරලා තියෙන්නේ මීටර කලින් පැයට කිලෝමීටර් 138ක වගේ බෝලයකට නා. අපි ප්‍රැක්ටිස් කරලා නැත්නම් ඊට වඩා වැඩි බෝලයකට. මැච් එකේ ප්‍රතිවාදීන් යනවා 150ක වගේ බෝලයක්. අපි අවුට් වෙනවා. අපි දන්නේවත් නැහැ. හැබැයි අපි මීටර කලින් ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් පැයට කිලෝමීටර් 160 වේගයකට. අපි ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් පැයට කිලෝමීටර් 160ක වගේ වේගයකට. හරි. අපි ප්‍රැක්ටිස් කරලා 160ක වගේ වේගයකට. හැබැයි අන්න අපි එතකොට දැන් ප්‍රතිවාදීන් ඉන්නේ පැයට කිලෝමීටර් 150ක වගේ වේගයක්. අන්න එතකොට අපි කවදාවත් එහෙම ඩිස්මිස් වෙන්නේ නැහැ. අපි එහෙම ඩිස්මිස් වෙන්නේ මතක තියාගන්න මේ විභාගෙත් එහෙමයි. අපි ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ මොකද්ද? අන්න හાર્ඩ් ප්‍රැක්ටිස් එකක්. එතකොට තමයි අපිට මැච් එක ලේසි වෙන්නේ. ඔය කට්ටිය විභාග මට්ටමට ලොකු දෙයක් කරලා තිබෙ නැත්නම් කොහොමත් විභාගෙදී ඔය කට්ටිය මේවා කරන්න බෑ. ඉතින් අපි පේපර් ක්ලාස් එක පටන් ගත්තා. මේ වෙද්දි මම හිතන්නේ ටෙස්ට් පේපර්ස් 34ක් විතර ලියලා තියෙනවා. ඔක්කොම ෆුල් පේපර්ස්. MCQ 50 පේපර්ස්, රචනා 10 පේපර්ස් 34ක් පන්තියේ ලියලා තියෙනවා. බලලා ලකුණු දීලා තියෙනවා. අපි ඒක සාකච්ඡා කරලා තියෙනවා. ඒ හැම එකම ස්ටෑන්ඩඩ් එකක් අපි මේන්ටේන් කරනවා. එහෙනම් මම මේ අලුතෙන් සම්බන්ධ වෙන ළමයින්ට කියන්නේ ඔකට නැවත නැගිටින්න පුළුවන් ආයි ලෑස්ති වෙන්න පුළුවන් එන්න අපිත් එක්ක මේ සෙනසුරාදා මේ ඉරිදා හරි පොළොන්නරුවට සහ අනුරාධපුරට එන්න ඔය කට්ටියට හරි අපි වායු ශක්ති විද්‍යාව පටන් ගන්නවා හරි සෙනසුරාදා 1:05 අනුරාධපුර සිඩ්නි එකෙත් ඊළඟට ඉරිදා 8:12 පොළොන්නරුව සිනර්ජි එකෙත් හරි අපි දැන් මෙතන මම මේ ටියුට් එකත් අතේ තියාගෙන නිකන් ওই ටියුට් එකේ අපි වායු නියමයටතේ ලොකු රචනා ප්‍රශ්න 68ක් විතර හදලා තියෙනවා. අපෙන් 65 වෙනි ගාන නිකම්ම ඔකට මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ යටින් වැටෙයි මේ වීඩියෝ එකේ මේ ගාන. හරි. ජීවවායුව ප්‍රධාන අපි නිකන් හදලා බලමු ඔකට පුළුවන්ද කියලා. ජීවවායුව ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ CH4 සහ C2H6 වලින්. දෘಢ වායු සිලින්ඩරයක මෙම වායුන් දෙක 27 සෙල්සියස් දී 13.3 පැස්කල් දරවලු. දැන් ජීවවායුව සමන්විත වෙන්නේ CH4 සහ C2H6 වලින්. ඔව්. මේක 27 සෙල්සියස් දී 13.3 පැස්කල් පීඩනයක් දැන්වලු. මම ගණන් පරිමාව V කියලා. ඔව්. මේක පූර්ණ දහනයට පමණක් ප්‍රමාණවත් ඔක්සිජන් එකතු කළා. ඒ කියන්නේ වැඩි එක්ස්ට්‍රා ඔක්සිජන් දාලා නැහැ. පූර්ණ දහනයට පමණක් ප්‍රමාණවත් ඔක්සිජන් එකතු කරලා තියෙන. ඒ කියන්නේ එක්ස්ට්‍රා ඔක්සිජන් ඇඩ් කිරීමක් කරලා නැහැ. හරි. ඒකට සම්පූර්ණයෙන් දහනය කරාලු. දහනය කරපුවාම 127 සෙල්සියස් දී 6 වැඩි කිරීම 13.3 පැස්කල් වුණාලු. ඔව්. එතන පරිමාව කීයද? V. හරි. 127 සෙල්සියස් දී 6 වැඩි කිරීම 13.3 පැස්කල් වුණාලු. එතන පරිමාව කීයද V? එක පේන්නේ නැති පොඩි දෙයක් තියෙනවා නේද? රයිට්. ඕකේ. හරි. පරිමාව කීයද? V. රයිට්. දැන් හරි නේ. ඔව් රයිට්. පේන්නේ තියෙන රයිට් එක පොඩි ෂැඩෝ එකක් තිබ්බා. හරි. ඕකේ. රයිට්. එහෙනම් බලන්න රයිට්. එහෙනම් අපි ආයෙ පාරක් ගන්න කියමු. ජීවවායු ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ CH4 සහ C2H6 වලින්. ඔව්. දෘಢ වායු සිලින්ඩරයක මේ වායු දෙක පමණක් 27 සෙල්සියස් දී. ඔව්. මේ වායු දෙක පමණක් 27 සෙල්සියස් දී 13.3 පැස්කල් දරවලු.
මේට පූර්ණ දහනයට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් බාහිරින් එකතු කළ පූර්ණ දහනය කළ විට 127යි සෙල්සියස් දී 6 වැඩි කිරීම 10න් 3යි පැස්කල් දරවලු. ජීවෝයි සාම්පලේ C2H6 මවුල ප්‍රතිශතය අහනවා. හරි. එහෙනම් මම මෙතන ගන්නම් ඔතන තියෙන CH4 මවුල සිම්පල් X. හරි. C2H6 මවුල සිම්පල් Y. එහෙනම් මම දානවා මේ අංක 1 පද්ධතියට PV සමානයි nRT. එන එතන මවුල සංඛ්‍යාව එන්නේ x ධන y. ඕක සමානයි පීඩනය 10/3යි නිව්ටන් වර්ග මීටරයට. පරිමාව අපි ගමු v ඝන මීටර. r කියන්නේ 8.314යි නිව්ටන් මීටර මවුලයට කෙල්විනේ. උෂ්ණත්වය 300යි කෙල්වින්. එහෙනම් මෙතනින් එනවා x ධන y සමානයි 10/3යි v බෙදීම 8.314 වතාවක් 300යි සමීකරණ අංක 1. පැහැදිලිද? ඔව්. ඊළඟට දැන් මෙයා පූර්ණ දහනයට ප්‍රමාණවත් ඔක්සිජන් දාපුවාම මේ CH4 ඔක්සිජන් තුල දහනය. එතකොට දැන් එක්ස්ට්‍රා ඔක්සිජන් නෑනේ. එයි පූර්ණ දහනයට ප්‍රමාණවත් ඔක්සිජන් තියෙන. අපි දන්නවා කාබනික සංයෝගයක් දහනය කරොත් කාබන් සියල්ල කාබන් ඩයොක්සයිඩ් දෙද්දී ඔව් හයිඩ්‍රජන් සියල්ල ජල වාෂ්ප වෙනවා. ඒ ජල වාෂ්ප කියන්නේ 127යි සෙල්සියස් නේ. ඔව්. ඒතර අවශ්‍ය ඔක්සිජන් ටික මෙතෙන් දාන්න දෙකක්. එතකොට මෙතන C2H6 ඔක්සිජන් තුල දහනය කරද්දී අන්න මෙතන කාබන් දෙකක් හින්දා දෙකක් කාබන් ඩයොක්සයිඩ් වායුව හයිඩ්‍රජන් 6ක් හින්දා 3ක් H2O වායුව. ඒතර මෙතන 4යි 3යි 7යි ඔක්සිජන් කීයක් එනවද? 7 බෙදීම 2ක්. එතකොට දැන් පූර්ණ දහනයට ප්‍රමාණවත් තරම්නේ ඔක්සිජන් දාලා තියෙන්නේ. එහෙනම් පුතේ මේකේ දැන් ආයේ එක්ස්ට්‍රා ඔක්සිජන් නැහැ. එතකොට මේ දෙන්නම දහනය වුණානේ. මේ දෙන්නම දහනය වුණා. එහෙනම් දැන් කවුද? ඒ දෙන්නත් නැහැ. එහෙනම් මයි පුතා කියන්නේ මේ දහනයෙන් පසු පද්ධතිය ඉන්නේ කවුද? හැදෙන කාබන් ඩයොක්සයිඩුයි සෑදෙන ජල වාෂ්ප. එහෙනම් මෙයාගේ මවුල x නම් මෙයා x මෙයා 2x මෙයාගේ මවුල y නම් මෙයා 2y මෙයා 3y. එහෙනම් අපි දානවා අංක 2 පද්ධතියට PV සමානයි nRT. එතන මුළු මවුල සංඛ්‍යාව කියන්නේ කවුද? මේ දෙන්නගේ එකතු. අන්න 3x නේ. එයි මේ. මෙතන x ධන 2x 3x. මෙතන 5y නේ. ඔව් 5y. සමානයි පීඩනය 6 වැඩි කිරීම 10/3යි නිව්ටන් වර්ග මීටරයට. පරිමාව v ඝන මීටර. බෙදන්න r 8.314යි නිව්ටන් මීටර් මවුලයට කෙල්විනයට. උෂ්ණත්වය 400යි කෙල්වින්. 400යි කෙල්වින්. දැන් එතකොට මෙතනින් එනවා 3x ධන 5y සමානයි මෙතන එනවා 6 වැඩි කිරීම 10/3යි v බෙදීම 8.314 වතාවක් 400යි. සමීකරණ අංක 2. දැන් අපි 1යි 2යි බෙදුවොත් 1යි 2යි බෙදුවොත් මෙතනින් එන්නේ x ධන y බෙදීම 3x ධන 5y සමානයි අතන v ට v 18000 සුළු වෙලා යනවා මේ v ට v 18000 සුළු වෙනවා r ට r උඩ ඉතුරු වෙන්නේ 1ට 300යි යටින් ඉතිරි වෙනවා 6ට 400යි. එයි මෙතන මේ r ට r 18000 v ට v සුළු වෙනවා. මේ බිංදු දෙකට බිංදු දෙක සුළු වුණාම 4 යනවා උඩට. මෙතනින් මෙයා පහළට ආපුවාම 6 වරක් 3 18යි. එතන මෙතන එනවා 2 යට 9යි. එහෙනම් මේක හරස්ගත කරොත් 9යි x ධන 9යි y. එයි මේ. එයිද 9 මෙහෙට වැඩි කරොත් ඔව්. මෙයා මෙහෙන් වැඩි කරොත් 6යි x ධන 10යි y. එහෙනම් මෙතනින් අපිට එනවා y සමානයි 3x. එහෙනම් C2H6 මවුල පරිශතය යන්නේ. ඒතර C2H6 මවුල පරිශතය කියන්නේ C2H6 මවුල පරිශතය කියන්නේ C2H6 මවුල y මුළු මවුල x ධන y ඕක වැඩි 100. එහෙනම් අපිට මෙතන y වෙනුවට ආදේශ ගන්න පුළුවන් y කියන්නේ කීයද? 3x. එහෙනම් මෙතන 3x y කියන්නේ එහෙනම් 3x බෙදීම x ධන 3x වැඩි 100යි. එහෙනම් මෙතන එනවා 175. පැහැදිලිද? ඔව්.
එහෙනම් C2H6 මවුල ප්‍රතිශතය එන්නේ කීයද? 75යි. තේරුණාද කිව්වද? හරි. ඒතර එතන C2H6 මවුල ප්‍රතිශතය එනවා කීයද? 75යි. දැන් ඊළඟට කියනවා භාජනයේ පරිමාව ඝන මීටර 2.5ක් නම් අවසාන මිශ්‍රණයේ CO2 මවුල භාගය අහනවා. එහෙනම් මෙතන දැන් තියෙන CO2 මවුල කොච්චරද? ඔතන තියෙන CO2 මවුල x ධන 2යි වයි. හරි. ඔතන තියෙන ජලයේ මවුල කොච්චරද? 2x ධන 3යි වයි. ඔය තමයි ඔතන තියෙන කවුද? CO2 මවුල සහ කවුද? ජලයේ මවුලනේ. ඔය තමයි ඔතන තියෙන CO2 මවුල සහ ජලයේ මවුල. ඒතර CO2 මවුල x ධන 2යි වයි. ජලයේ මවුල කියන්නේ කවුද? 2x ධන 3යි වයි. කිව්ව දේ තේරුණාද? හරි. ඒතර දැන් අපි x y හොයාගන්න බෑ පුතේ. අපිට x y හෙව්වේ හැකි මේ අංක එකෙන්. අංක එකෙන් අපිට කිව්ව හැකි x ධන ඔව්. දැන් y වෙනුවට කිව්ව හැකි 3x කියලා. ඔව් 3x සමානයි a. 10 3යි v කියන්නේ කීයද? 2.5යි බෙදීම 8.3යි 1යි 4 වැඩි 300යි. හරි. ඇයි දැන් v 2.5යි නේ? ඔව්. දැන් ඔතනින් මට x කියලා ගේනවා කීයද? 0.25යි. එහෙනම් y කීයද? 3x නේ 0.75. එහෙනම් ඔකේ CO2 ටික කීයද? CO2 ටික x ධන 2යි y. එතකොට x ධන 2යි y කියන්නේ x 2.5යි 2යි y කියන්නේ 1.5යි. එතකොට කීයද? 1.75යි. දැන් ජලය කොච්චර දෙනවා? 2x ධන 3යි y. කීයද 2x ධන 3යි y කියන්නේ? ජලය එන්නේ 2x ධන 3යි y. කවුද 2x ධන 3යි y කියන්නේ? 2x කියන්නේ 0.5යි 3යි y කියන්නේ 2.25යි. ඒතකොට 2.75යි. පැහැදිලිද? ඔව්. දැන් ඔතන තියෙන CO2 මවුල බලන්න. අන්න කවුද? CO2 මවුල 1.75යි මුළු මවුල කීයද? 1.75 ධන 2.7යි. දැන් අහන්නකො දැන් මගේ පන්ති ආපු දරුවොන්න මම මේ වගේ ස්පීඩ් එකකින් මෙහෙම ගණන් හදනවා කියන්නේ මහ ලොකු දෙයක් නේ. පුතේ මේ අපි පන්ති හදපු ලොකු ගණන් නෙමෙයි මේ මැද ගණනක්. හරි. මීට වතාව ලොකු ගණන් අපි පහල ගොඩක් හදනවා. හරි. මම එකේ ප්‍රැක්ටිස් හાર્ඩ් වෙනනේ මැච් එකට. මේ අපි පන්ති හදපු තඩි ගණනක් අරගෙන නෙමෙයි. මම මේ නිකන් මේ ජස්ට් සිම්පල් ගත්ත ගණනක්. හරි. පැහැදිලිද? හරි. එතකොට ඔය තමයි කවුද? ඔතන තියෙන CO2 මවුල භාගය. තුන්වෙනි එක. මේ පද්ධතිය 24 සිසිල් කළේ නම් අවසාන මිශ්‍රණයේ CO2 මවුල භාගය අහනවා. රයිට්. ඕකේ දැන් මම මෙහෙන් චුට්ටක් මකන්න. අපි පද්ධතිය 24 සිසිල් කරනවා. රයිට්. දැන් අපි පද්ධතිය 24 සිසිල් කරනවා. හරි. දැන් අපි පද්ධතිය 24 සිසිල් කරනවා. හරි මට එහා පැත්තේ data එක ඕන හින්දා බලමු. අපි පද්ධතිය 24 සිසිල් කරනවා. මේ බලන්න. දැන් පද්ධතිය 24 සිසිල් කරනවා 2.5 ඝන මීටර සිස්ටම් එක. දැන් මේකේ ඉන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලය විතරයි. එයි. අර CH4 සහ C2H6 සම්පූර්ණයෙන් දහනය වුණා. CH4 සහ C2H6 සම්පූර්ණයෙන් දහනය වුණා. දැන් ඉන්නේ කවුද? හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් හැදිච්ච ජලයයි විතරයි. හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් හැදිච්ච ජලයයි විතරයි. හරි. ඒකෙන් 127 කියන්නේ 100ට වඩා වැඩි උෂ්ණත්වයක්නේ. 100ට වඩා වැඩි උෂ්ණත්වයකදී පුතේ ජලයේ වාෂ්පයක්. 100ට වඩා වැඩි උෂ්ණත්වයකදී ජලයේ වාෂ්පයක්. හැබැයි රයිට් 127 ජලයේ වාෂ්පයක් වුණාට 27 ජලයේ ද්‍රවයක්. දැන් මෙතන අන්න ජලයේ ද්‍රවයක් විදිහට තැම්පත් වෙනවා. හැබැයි ජලයේ ද්‍රවයක් විදිහට තැම්පත් වෙලා මේකෙන් කොටසක් වාෂ්ප වෙනවා ස්පර්ශ වායු කලාපයේ සංතෘප්ත කරන්න. මේකෙන් කොටසක් වාෂ්ප වෙනවා ස්පර්ශ වායු කලාපයේ සංතෘප්ත කරන්න. ඒ කියන්නේ අර ඔය කට්ටිය දැන් හිතනවා දැන් අපි අප්පච්චිගේ බයික් එකේ සමහර වෙලාවට නේද? හරි. පෙට්‍රල් දහනයේදී ජල බිඳු ටික ඔක්කොම බිඳු විදිහට වැටෙන්නේ ඇයි? ඒ හැදෙන වතුර වාෂ්ප වෙනවා සංතෘප්ත. ඒ කියන්නේ කිසියම් ද්‍රවයක් අනිවාර්යෙන් සංතෘප්ත කරන්න වාෂ්ප වෙනවා. අපි වැවක් ගාවට ගියාම අපිට සිසිලසක් දැනෙන්නේ ඇයි? ඒ වැවෙන් වතුර ටිකක් වාෂ්ප වෙනවා ස්පර්ශ සංතෘප්ත කරන්න. ඒ ජල වාෂ්ප සිසිලස තමයි අපිට දැනෙන්නේ. හරි. ඒතර මේකෙනුත් එමය මේ හැදෙන වතුර වලින් කොටසක් වාෂ්ප වෙනවා ස්පර්ශ වායු කලාපයේ සංතෘප්ත කරන්න. දැන් අපිට ඒක සංතෘප්ත කරන්න කොච්චරක් ඕනේද කියලා බලමු. අන්න අපි ජලය සංතෘප්තයයි සලකා. ජලයෙන් සංතෘප්ත යයි සලකා. ජලයෙන් සංතෘප්තයයි සලකා අපි දන්නවා ජල වාෂ්පයට PV සමානයි NRT. එතකොට අපි දැන් මේක ජලයෙන් සංතෘප්ත කියලා සලකලා මේක ජලයෙන් සංතෘප්ත කියලා සලකලා ජල වාෂ්පයට දානවා PV සමානයි NRT. ඒතර ඒකේ අවශ්‍ය ඒකෙම ඉන්නේ මොකද්ද?
ජල වාෂ්පයේ PV සමාන NRT දැම්මොත් අපිට එනවා මොකක්ද? සංතෘප්ත කරන්න කොච්චරක් වාෂ්ප කරන්න ඕනිද කියලා. එහෙනම් සංතෘප්ත කරන්න කොච්චරක් වාෂ්ප කරන්න ඕනිද කියලා එනවා. ඔව්. එහෙනම් මෙතනින් එනවා කවුද? රයිට්. n කියන්නේ අන්න ජලයේ සංතෘප්ත වාෂ්පීකරණය දීලා තිනවා 3.3 වැඩි 1000 නිව්ටන් වර්ග මීටරේ. පරිමාව 2.5 ඝන මීටර. r කේද? 8.314 නිව්ටන් මීටර් මවුලයට කෙල්විනේට. උෂ්ණත්වය කීයද? 300යි කෙල්වින්. අන්න උෂ්ණත්වය 300යි කෙල්වින්. එහෙනම් අපි මේක ෆෝන් එකෙන් සුළු කරමු. කීයද? මේක අපි සුළු කරොත් එනවා 3.3 වැඩි 2.5 බෙදීම 8.314 බෙදීම 300. මේක එනවා 3.3යි මවුල. මේක එනවා 3.3යි මවුල. එහෙනම් මොකද්ද මේකේ තේරුම? මේකේ තේරුම මෙන්න මේ වාෂ්ප කලාපය සංතෘප්ත කරන්න මේ වාෂ්ප කලාපය සංතෘප්ත කරන්න ජල වාෂ්ප මවුල 3.3ක් ඕනේ. හැබැයි ජල වාෂ්ප හැදෙන්නේ 2.75යි. එහෙනම් දැන් මොකද වෙන්නේ? එහෙනම් මොකද වෙන්නේ? ඒ ජල වාෂ්ප ටික ඔක්කොම වාෂ්ප වෙනවා. හැබැයි වායු කලාපය සංතෘප්ත වෙනවද? නෑ. ඒ සංතෘප්ත කරන්න ඕනේ ටිකවත් හැදෙන්නේ නෑ. එහෙනම් වායු කලාපයේ මොකද වෙන්නේ? සංතෘප්ත වෙන්න ඕනේ ටිකවත් හැදෙන්නේ නෑ. එහෙනම් ජලය ටික සියල්ල වාෂ්ප වෙනවා. හැබැයි වායු කලාපයේ සංතෘප්ත වෙන්නේ නෑ. ඒ ජලය ටික සියල්ල වාෂ්ප වෙනවා. හැබැයි වායු කලාපයේ සංතෘප්ත වීමක් වෙන්නේ නෑ. හරි. එහෙනම් අපිට අපි කියනවා ජලය කීයද? 2.75යි මවුලම වාෂ්ප වෙනවා. එහෙනම් අපෙන් අහනවා දැන් වායු කලාපයේ කාබන් ඩයොක්සයිඩ් මවුල. වායු කලාපයේ කාබන් ඩයොක්සයිඩ් එක 1.75ෙන්ම තිබ්බා. වායු කලාපයේ කාබන් ඩයොක්සයිඩ් 1.75ෙන්ම තිබ්බා. පෑනක් ලියවෙන්නේ නැහැ. 1.75ෙන්ම තිබ්බා. හැබැයි ඒ වායු කලාපයේ මුළු මවුල කාබන් ඩයොක්සයිඩ් 1.75යි ජලය 2.75යි. මොකද සංතෘප්ත කරන්න ඕනේ 3.3. ඒ සංතෘප්ත කරන්න ඕනේ 3.3ම හැදෙන්නේ නැහැ. සංතෘප්ත කරන්න ඕනේ 3.3ම හැදෙන්නේ නැහැ. අර පෑන පොඩ්ඩක් ලාවුනා ඉන්න තමයි අපි කියන්නේ මම ගාන ටික කටින් උත්තර ටික කිව්වනේ. ඔව්. එතන අර සංතෘප්ත කරන්න ඕනේ ටික ඔක්කොමවත් එතන හැදෙන්නේ නැහැ. හරි. සංතෘප්ත කරන්න ඕනේ ටිකවත් ඔක්කොම එතන හැදෙන්නේ නැහැ. මං කිව්ව දේ පැහැදිලිද? ඒතර සංතෘප්ත කරන්න අවශ්‍ය ටිකවත් එතන හැදෙන්නේ නැහැ. හරි. ඒතර මේක වායු කලාපය ජලයෙන් සංතෘප්තවත් වෙන්නේ නැහැ. මොකද සංතෘප්ත කරන්න අවශ්‍ය ජලය ටිකවත් හැදෙන්නේ නැහැ. ඒක ඔකට ඕක දැකලා තමයි අප්පච්චිගේ බයික් එකේ දුම්බටෙන් වතුර බින්දු වැටෙන්නේ නැහනේ. ඒ වැටෙන්නේ නැත්තේ. ඒ පෙට්‍රල් දහනයේදී ද්‍රව ජලය හැදෙනවා. හැබැයි ඒ ටික මදි සංතෘප්ත කරන්නවත්. ඒක ඒ ටික ඔක්කොම වාෂ්ප වෙනවා. අර ද්‍රව ජල බින්දු වැටෙන්නේ නැහැ මොකෙන්ද? රයිට් දුම්බටෙන්. අන්න ඒ දේ තමයි මෙතනත් වෙන්නේ. හරි. මේක සංතෘප්ත කරන්න 3.3ක් ඕනේ. ජලය හැදෙන්නේ 2.75යි. ඒ ටික ඔක්කොම වාෂ්ප වෙනවා. ඒතර CO2 වාෂ්පයේ මවුල භාගයේ කලින් උත්තරේම තමයි CO2 මවුලවත් ජල මවුලවත් වෙනස් වෙන්නේ ඇයි? හැදෙන ජලය ටික ඔක්කොම වාෂ්ප වෙනවා. මම මේ නිකම් පොතේ පොඩි ගානක් හරියද 65 නිකන් තව පක්ක ලොකු ගණන් ගොඩක් තියෙනවා. අපි මේකේ වායු ටියුට් එකේ මම හිතන්නේ අපි පන්තියේ විසඳු ගැටලුත් ඔක්කොම 221ක් තිබ්බා. හරි. අපි ඒකෙන් මම හිතන්නේ 178 වෙනකල් හැදුවා. හරි. 220ක් වගේ. ඒක ළමයි හදන ගන්නොත් එක්ක. හරි. ඕකේ ඒකේ මම ওই 65 වෙනි ගාන තමයි ගත්තේ වායු ටියුට් එකේ. හරි. ඕකේ අහන්නකෝ ඒ කියන්නේ මැද ගැටලුවක්. අමාරු එකක්වත් ලේසි එකක්වත් නෙවෙයි. දැන් බලන්න මේ වගේ බේසික් ඔය කට්ටිය පුරුදු වෙලා තියෙන්න ඕනේ. ළමයි කී දෙනෙක් පුරුදු වුණාද? දැන් ඔය කට්ටියගේ ටර්ම් ටෙස්ට් ආවා. සමහර සර්ලා කිව්වා ටර්ම් ටෙස්ට් එකේ අපි කරේ නෑ කරපුවම පුරුදුවන් වෙනවා කියලා. දැන් ඔය කට්ටියට ගණනය ඉවර කරා ඔය ඔක්කොම ටික. පුළුවන්ද? පුළුවන්ද? දැන් ටර්ම් ටෙස්ට් පේපර් එක ලියලා බැලුවද? පුළුවන්ද? එහෙම වෙන්නේ නෑ පුතේ. කවුරුත් ඔය කට්ටියගේ වගකීමක් ගන්නෙ නෑ. මම අර හැම වෙලේම අර කලින් කිව්ව දේ මතක තියාගන්න. ප්‍රැක්ටිස් හાર્ඩ් වෙන්න ඕනේ මැච් එකට වඩා. ප්‍රැක්ටිස් හાર્ඩ් දුන්නේ නැත්නම් මැච් එකට වඩා කාටවත් මේ මැච් එක දිනන්න බෑ. ප්‍රැක්ටිස් හાર્ඩ් වෙන්න ඕනේ. හරි. එහෙනම් මේ සතිය අපි ශක්ති විද්‍යාව පටන් ගන්නවා. හරි. මේ සතියේ ශක්ති විද්‍යාව පටන් ගන්නවා නේද? ඔව් මේ එන සෙනසුරාදා. හරි. ඒ කියන්නේ ඩේට් එක කවද්ද සෙනසුරාදා එන්නේ 20 මාර්තු 20 සෙනසුරාදා ඩේට් එක එන්නේ මාර්තු 28 මාර්තු 28 සෙනසුරාදා 1:05 අනුරාධපුර සිඩ්නි එකට එන්න අපි වායු නියම පටන් ගන්නවා කොමන් ක්ලාස් එකේ මාර්තු 29 ඉරිදා 8:12 එන්න පොළොන්නරුව සිනර්ජි එකට අපි වායු නියම පටන් ගන්නවා අනුරාධපුර පොළොන්නරුව හැමෝටම අපි ආරාධනා කරනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න. ඔව්
අර ඔකට ලංකාවේ කොහේ හිටියත් අපි ඔන්ලයින් නම් තියරි පන්ති කරන්නේ නැහැ. අපි ෆුල් පේපර්ස් ලියනවා. ෆ්‍රී හැමෝටම ෆුල් පේපර්ස් ලියන්නේ. ලංකාවේ හැමෝටම අපි ෆ්‍රී ෆුල් පේපර්ස් ලියන්නේ. මේ විදිහ අපි පේපර් ෆුල් පේපර්ස් 32ක් ලියලා සාකච්ඡා කරලා ඉවරයි 27 ළමයිද MCQ නම් MCQ 50ක් රචනා පේපර් එක රචනා ප්‍රශ්න 10ක් තියෙන ෆුල් පේපර්ස් 32ක් සාකච්ඡා කරලා ඉවරයි. ඒකත් මේ වීඩියෝ එකේ ඔය කට්ටිය යටින් රයිට් ඔගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ වැටෙයි ෆෝන් නම්බරයක්. ඒකට WhatsApp මැසේජ් එකක් දාලා 2027 බැච් එකේ අපේ පේපර් ක්ලාස් එකට එකතු වෙන්න. හරි. ඒකට මැසේජ් එකක් දාන්න ඔකට 2027 පේපර් ක්ලාස් කියලා ඔකට ඇඩ්‍රස් එක දාන්න. අපි ගෲප් එකට ඇඩ් කරන්න. PDF පේපර් එක දෙන්න. අපි කිසිදු මුදලක් පේපර් ක්ලාස් එකෙන් අය කරන්නේ නැහැ. අපි ඒක ඩිස්කස් කරනවා ලයිව් බදාදා හවස 6 ඉඳන් රෑ 10 වෙනකල් රයිට් Zoom එකේ. හරි. ඒකේ ඔකටට වීඩියෝ එක බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කිසි මුදලක් පේපර් ක්ලාස් වෙනුවෙන් අය කරන්නේ නැහැ. ලංකාවේ ඕන කෙනෙක් ඔබ ඕන වැඩක් නම් එකතු වෙන්න අපිත් එක්ක පේපර්ස් එක කරගෙන යන්න පුළුවන්. අපි ලංකාවේ හැමෝටම ෆ්‍රී පේපර් එක කරගෙන යන්නේ. හරි. අපි තියරි පන්තියට කතා කරන්න එපා. ගොඩක් ළමයි මට කතා කරා මේ ලයිව් දෙන්න බැයිද අපිට බැයිද අපි ඔන්ලයින් එකතු වෙන්නම් අපි රත්නපුරේ අපි කෑගල්ලේ නෑ පුතේ අපි ලයිව් තියරි පන්ති නැත්නම් තියරි පන්ති ඔන්ලයින් කරන්නේ නැහැ. මොකද මම ඔන්ලයින් තියරියක් උගන්වද්දි මම දැකලා මේ ගාන උනත් බාන්න පොඩ්ඩක් නේ. මේක අර ෆුල් විසිරිලා කතා කරලා බෝඩ් 3-4ක ලොකු ගණන් හදන්න ඕනේ. මගේ පොඩි පරාසයක ටිකක් අමාරුයි. හරි. එහෙනම් මම අර රිවිෂන් පන්තියක් නම් ඔන්ලයින් කරනවා. ඒ හින්දා රිවිෂන් එක ඔන්ලයින් කරනවා. මොකද ඒකට සෙකන්ඩ් ෂයි ළමයිනේ යමක් තේරුමක් තියෙන්නේ. ෆස්ට් ෂයි ළමයින්ගේ තියරියක් අපි ඔන්ලයින් තාම ඩිසයිඩ් කරේ නැහැ. 28ට නම් පොඩ්ඩක් අපි පටන් ගන්න හිතුවා. නමුත් ඒකත් මම එච්චර කැමති නැහැ. හරි. මොකද අර ළමයා මුකුත් දන්නේ නැතුව ටිකක් හරි අමාරුයි. හරි. රයිට් ඕකේ ඒ හින්දා මේ අපි මේක විශේෂයෙන් කරේ අනුරාධපුර පොළොන්නරුව ළමයින්ට එන්න මේ ඉරිදා උදේ 8ට පොළොන්නරුව සිනර්ජි එකටත් සෙනසුරාදා එකට රයිට් හවස අනුරාධපුර සිඩ්නි එක. හරි. එහෙනම් හැමෝම අර ආයිත් මම කියනවා මොකද්ද ප්‍රැක්ටිස් හાર્ඩ් වෙන්න ඕනේ මැච් එකට වඩා. එහෙම නැත්තම් මේ මැච් එකමයි පුතාට දිනන්න බෑ. රයිට්. එහෙනම් හැමෝටම සුබ පතනවා. රයිට්. හොඳින් විවාහ කරගන්න. මම පොඩි දැනුම් දීමකට කරෝ කෙටි වීඩියෝ එකක්. රයිට්. ඕකේ. ඒ පොඩි දැනුම් දීමකට කරෝ කෙටි වීඩියෝ එකක්. එහෙනම් හැමෝටම සුබ පතනවා. හරි. එහෙනම් හොඳින් තමන්ගේ වැඩ ටික කරගන්න.